හායි ඉතින් කොහොමද යාළුවනේ මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් එහෙනම් ඔන්න පොරොන්දු වුණා වගේම අපේ හිම බලන්න ගියපු ගමනේ මේ අවසාන තුන්වෙනි වීඩියෝ එක. වීඩියෝ දෙකක් මං ඕගොල්ලන්ට ගෙනාවා. ඕගොල්ලෝ දෙකම බලලා තිබ්බා. ගොඩක් ස්තුතියි. ඉතින් මේ බලන්න දැන් අපි ඇවිල්ලා මේ වාහනෙන් බැහැලා දැන් මෙතනින් තමයි අපි දැන් මේ උඩට නගින්න යන්නේ. ඒ කියන්නේ හිම තියෙන පැත්තට. ඉතින් මම ඕගොල්ලන්ට ආරාධනා කරනවා දිගටම එකතු වෙලා ඉන්න කියලා. කොහොමද අපි යන්නේ මොනවද උඩට ගිහින් කරන්නේ? ඔය ඉන්නව වගේම කට්ටිය කෙලින්ම යයිද කියලා බලමුකෝ නේද? ඔය අපි පාරෙන් නවත්තපු තැන දැන් මේ උඩට යන්න ලෑස්ති වෙන තැන තමයි තාම කට්ටිය ඔය එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒ මතක් වෙනකොට නම් හරියම ලස්සනයි ඒ අත්දැකීම මේ කියලා වැඩක් නැහැ. ආස හිතෙනවා දැන් ඉතින් අපි හිම බලන්න ගිහින් ඇවිල්ලා ඇත්තටම අදට හරියට මාසයක් වෙනවා. මාසයකට පස්සේ තමයි මේ වොයිස් කරන්නේ මේක. ඉතින් ඒ කාලේ මතක් වෙනකොට ඒ දවස් ටික හරිම ආසයි. අපි ගියා අපි ඔක්කොම අපි 7 දෙනෙක් ගියා. ඉතින් හරිම සතුටුයි. හොඳ ගමනක් ගිහිල්ලා ආවා ඉතින්. ඔය බලන්නකෝ දැන් එක්කෙනා උඩට එනවා. දැන් මේක වීඩියෝ කරන්නේ මගේ හස්බන්ඩ්. එයා ඉතින් පොඩ්ඩක් උඩට ගිහිල්ලා තමා මේ අපි එන හරිය මේ වීඩියෝ කරන්නේ. වීඩියෝ එක පුරාවටම ඉතින් මම ඉන්නවා හස්බන්ඩ් තමා නැත්තේ. එයා ඒක වීඩියෝ කරන හින්දා. ඉතින් ඒ වගේම ඔයාලට කියන්න ඕන දැන් මේ තාමත් මේ සයිප්‍රස් එකට සීතල කාලේ. ඉතින් මේ තාම සීතලයි දැනුත් හිම වැටෙනවා. අපි ඉතින් මේ දවස්වල නම් ගෙදරට වෙලා සීතලේ ඉන්නවා. හිම බලන්න අපි යනකොට තිබුණ තත්ත්වය තමයි ඔය. ඊට පස්සේ හිම ඊට වැඩිය වැටුණා කියලා කියනවා. ඉතින් බලන්නකෝ දැන් තියෙන තත්ත්වය කොහොමද කියලා. දැන් මේ පාරක් වගේ පේන්නේ මේ හැමෝම ගියපු පාරක්. අනිත් එක අර පායන කාලට හැම මිනිස්සු ගිහිල්ලා අඩිපාර වගේ මෙතන හැදිලා තියෙන නිසා ඒ වගේම අර කඳු දෙපැත්තට වැටෙන හිම දිය වුණත් අර මැද ඇල වගේ නිසා ඒ හරිය හිම ඉතුරු වෙලා තමයි ඔය තියෙන්නේ. ඉතින් ඔය ඉස්සරලා ඔය යන්නේ අපිත් එක්ක ගියපු නංගි. අපි ඉතින් ඔක්කොම සහයෝගයෙන් ඇවිදිනවා. පේනවනේ කවුද එන්නේ කියලා. හරි අමාරුවෙන් ඉතින් එනවා. ඔන්න ඔය වගේ ඇඟක් තියෙනකොට ඉතින් ටිකක් අමාරුයි ඔය වගේ ගමන් බිම යන්න. ඉතින් මේ අත්දැකීම විඳ ගන්න ඉතින් හිම තියෙන රටවල් වල ඉන්න අයට විතරයි. ඉතින් ලංකාවේ නම් මේ වගේ අත්දැකීමක් විඳ ගන්න බෑ. අනිත් එක හිම තියෙන හිම වැටෙන රටක හිටියත් ගොඩක් අයට මේ අත්දැකීම විඳ ගන්න යන්නත් බෑනේ. මමත් ඉතින් අවුරුදු ගාණක් මේ රටේ හිටියට මගේ පළවෙනි අත්දැකීම තමයි මේක. ඉතින් දැන් නම් ආස හිතෙනවා. උඩට යන්න ඒ වගේම සීතලයි. සීතල නම් උපරිම. ඉතින් ඒ ඇස්සේ පොඩි පොදකුත් වැටෙනවා. අපි ආපු දවස සඳුදා දවසක් හින්දා ගොඩක් කට්ටිය නැහැ. ඒ හින්දා ඉතින් අර මේ හොඳයි. අර මිනිස්සු ගොඩාක් ඉද්දි සද්දෙත් වැඩි කෑ ගහනවත් වැඩිනේ. මේක නෑ. අතන මෙතන කට්ටිය හිටියා. අපි ගියපු කට්ටිය තමයි මේ ඉතින්. ඒ වගේම කියන්න ඕන මම අර කලින් දාපු මගේ වීඩියෝස් බලලා තිබ්බා. එතකොට මේ ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා. ඇත්තටම ගොඩක් ස්තුතියි ඒ අයට. මේකත් බලන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න යාළුවන්ට බලන්න. ඉතින් ඕගොල්ලෝ දෙන සහයෝගයට ගොඩාක් ස්තුතියි. හරි ආදරෙයි. ඉතින් බලන්නකෝ අපි දැන් හෙමින් මේ උඩට තමයි නගින්නේ. මේ පැත්තේ ওই සමහර තැන්වල හිම දිය වෙලා. ඒ කියන්නේ අපි ගියේ පෙබරවාරි මාසේ මුල් සතියේ. ඉතින් මෙහෙට හිම වැටෙන්න පටන් අරගෙන තියෙන්නේ මං හිතන්නේ දෙසැම්බර් විතර. එතකොට මේ දෙසැම්බර් ජනවාරි පෙබරවාරි නකොට වැටිච්ච ගොඩක් දිය වෙලා. ඒ තාමත් හිම වැටෙනවා කියලා තමයි නිවුස් වලට දැක්කේ. ඉතින් ඔය බලන්න අපි මෙහෙම අඩිය තියෙනකොට මේ ගොඩක් තැන්වල හිම කඩාගෙන යනවා යටට. ඉතින් අර පරිස්සමට අඩිය තියලා යන්න ඕන. පේනවනේ මම එන්නේ. මම නම් ගොඩක් ගියා අර මේ හිම නැති තැන් වලින් අඩිය තියලා උඩට ගියේ. එතකොට ලේසි යන්න. හිමේ අඩිය තියෙනකොට මේ සපත්තු පෙරලෙනවා.
මේ නිකම්ම ලිස්සලා වගේ යනවා. අර හොඳට අඩිය තියෙන සපත්තු දාගෙන ආපු නිසා හොඳයි. නැත්තම් අමාරුයි යන්න. පේනවනේ ලස්සන. ඔයාලට මොකද හිතෙන්නේ? මේ වගේ අත්දැකීම් විඳගත්ත අය ඉන්නවද? පේනවනේ අපේ නංගිගේ හිනාව. එයාලා හින්දා තමයි අපි ආවේ. එයා තමයි අපිව ඉතින් යන් කියලා ගිය අවුරුද්දේ යන් කිව්වා අපිට එන්න බැරි වුණා. ඉතින් මේ අවුරුද්දේ නම් කොහොම හරි ආවා. ඉතින් මේ බලන්න කොහොමද කියලා. මේ අත්දැකීම ඇත්තටම විඳ ගන්න නම් ඉතින් යුරෝප් කන්ට්‍රි එකකට එන්නම ඕන. එහෙම නැතිව ලංකාවේ ඉඳලා නම් බෑ. ඔය ඔතන මම මේ ගෙදරට කෝල් කරා. ඒ ගෙදරට කෝල් එකක් අරගෙන මේ ඒගොල්ලටත් මම පෙන්නුවා හිම වැටෙන හැටි. හිම කඳු තියෙන හැටි. ඒවත් එක්ක තමයි මම හිමීට මේ නගින්නේ උඩට. වැටුනොත් එහෙම ඉතින් ඇඳුනුත් ඉවරයි. ඒ නිසා හරි පරිස්සමට තමයි මේ ඇවිදගෙන යන්නේ. ඕගොල්ලොත් බලන්න කමෙන්ට් එකක් දාන්න කවුද මෙහෙට කියන්නේ ත්‍රූඩෝස් කියලා. ත්‍රූඩෝස් ආවේ කවුද? හිම බලපු කට්ටිය ඉන්නවද? මේ වීඩියෝ එක බලනවද? ඕගොල්ලෝ එනකොට කොහොමද මේ වගේ හිම තිබුණද? නැත්තම් මීට වැඩිය ගොඩක් තිබුණද? මීට වැඩිය අඩුයිද කියලාත් කියන්න. ලබන අවුරුද්දේ එහෙම වුණොත් අපි යන්න හිතාගෙන ඉන්නේ ඔහොම නෙමෙයි. හිම අඩු කාලෙක නෙමෙයි, හිම ටිකක් වැඩි කාලෙක යන්න හිතාන ඉන්නේ. බලමු ඉතින් අපි එහෙම ගියොත් ඕගොල්ලෝ එක් කරගෙන යන්නම්. අද තියෙන විදිහයි ඉස්සරහට කොහොමද කියලා ඒතකොට බලා ගන්න පුළුවන් නේද? ඉතින් ඔය අපි එකතු වෙලා උඩට යන ගමන් ඉතින් ඔය තැන් වල එක එක්කෙනා එක එක පැති වලට යනවා. අඩිය තියලා උඩට යන්න පුළුවන් පැති හොය තාම මම කෝල් එකේ වගේ ඉන්නේ. ඉතින් ඒ ඔක්කොම ඉවර වෙලා කෝල් එකේ ඉන්නේ. මහත්තයා මට අයිස් හිම වලින් ගහනවා අයිස් වලින්. හරි විනෝදයි. ඉතින් ගියපු ගමන ගැන නම් හරිම සතුටුයි. ඉතින් තා පොඩ්ඩ වෙලාවක් යනවා අපිට උඩට යන්න. ඔය හිම තියෙන පැත්තෙන් කෙලින්ම උඩට නගින්න අමාරුයි. මොකද ලිස්සනවා. ඒ නිසා අර අනිත් පැත්තෙන් යන්න තමයි කල්පනා. ඔතන ඒ වගේම අර ඕගොල්ලන්ට පේනවා ඇති මේ උඩින් තියෙන අර කේබල් එකේ යන්නේ ඉඳගෙන යන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. කට්ටිය ගියාය උනට අපි නම් ගියේ නෑ. අපි යන්න හිතාගෙන තමයි උඩට ගියේ. නමුත් ඒ වෙලාවේ අපිට යන්න බැරි වුණේ මේ අපිට වැස්ස ආවා. ඉතින් ඒ නිසා අපිට යන්න බැරි වුණා. පේනවනේ පොඩි උන් දෙන්න හිමේ සෙල්ලම් කරනවා. ඇත්තටම හරිම විනෝදයි. හරිම ෂෝක්. ඒ කියන්නේ සීතලයි. සීතල වුණාට මේ ඒක ඒ වෙලාවට විතරනේ. ඊට පස්සේ දැන් මතක් වෙනවා. ඒක මතක් වෙනකොට හරිම සතුටුයි. ඉතින් ඕගොල්ලත් කියන්න ඕගොල්ලෝ මේ අත්දැකීම වින්දද කියලා. අපි දැන් මෙතනින් මෙහෙම යනවා අනිත් පැත්තට. ඒ කියන්නේ ඔහොම එකපාරටම උඩට යන්න අමාරුයි. ඒ නිසා දැන් කට්ටියම අපි පොඩ්ඩක් ඔතන හිටියා. මොකද මේ වාහනේට ගියා ආපහු අර මල්ලිලා බඩු වගේ ගියන ඒගොල්ලෝ එනවා. ඉතින් දැන් අපි යන්නයි යන්නේ. බලමු දැන් කොහෙටද යන්නේ කියලා. මගේ කෝල් එකත් ඉවරයි. ඉවර කරලා දැන් ඉතින් අපි යන්නයි යන්නේ. අපි ඉතින් හිම බැලුවට ඇවිල්ලා ලංකාවේ ඉන්න අපේ අම්මලාට බබාලාට පෙන්වන්න බෑනේ. ඉතින් එයාලට නෑනේ. ඒ නිසා තමයි මේ විදිහට කෝල් එකක් අරගෙන මම ඒගොල්ලන්ටත් පෙන්නුවේ. ඉතින් හරි සතුටුයි එයාලට. ඔන්න බලන්න දැන් අපි හෙමින් උඩටම යන්නේ. කෙලින්ම උඩට යන්න බෑ. ඒ නිසා අපි පැත්තකින් යනවා. ඒ කරලා අපිට ගොඩාක් වෙලා එතන ඉන්නත් අපහසුයි. මොකද අපි වැස්ස වහින්න ගත්තා. ඒ නිසා වැස්ස නිසා අපි මේ එතනින් ඉක්මනට පාතට යන්න වුණා. ඒ විතරක් නෙමෙයි අපේ ෆෝන් එකේ බැටරි ටිකක් ලෝ. ගොඩක් වෙලාවට මේ ඒ ප්‍රශ්නෙත් බලපෑවා. ඉතින් බලන්න ඕන්න ඕකයි අපි හිම බලන්න ඇවිල්ලා මේක අපේ හිම බලන්න ආපු ගමනේ අන්තිම වීඩියෝ එක. තව ඔයගොල්ලන්ට වීඩියෝ එකක් තියෙනවා. ඒක අරගෙන එන්නම්. ඒ කියන්නේ යනකොට අතරමඟ වෙච්ච දේවල්. මෙතනින් එහාට තියෙන්නේ හිම කන්දෙන්
බැහැලා යනකොට ටික විතරයි. හිම බලපු ටික විතරයි. ඊට පස්සේ යන අතරමඟ දේවල් ඕගොල්ලන්ට අපි වෙනම වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. ඉතින් එහෙනම් ඔන්න බලන්න. ඔය හරියෙන් තමයි අපි දැන් ඇවිදගෙන යන්නේ. ඒ ගිහිල්ලා බලන්නකෝ. ওই පාර දිගේ යනකොට එච්චර අවුලක් නැහැ. මං ඉතින් හරි අමාරුවෙන් එන්නේ පේනවනේ. ඇඟපත මහත වැඩි වුණාම ඉතින් ඔය වගේ තැන් වලට යනකොට ඔය වගේ ප්‍රශ්න හම්බෙන්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ හින්දා ඉතින් ටිකක් ඇඟ කෙට්ටු කරගන්න තරමට හොඳයි. අපි නම් ජැකට් දාගෙන හිටියර පේනවනේ අර මල්ලි ජැකට් එකක්වත් නැතුව ඉන්නේ. ඒගොල්ලන්ට එහෙම එච්චර සීතල නෑ කිව්වට මම නම් හරි බයයි. මොකද අසනීප වුණොත් එහෙම අනිත් එක අපි ජොබ් එක කරන තැනත් අපි පරිස්සම් වෙන්න ඕන. වයසක ආච්චිලා බලා ගන්න එකනේ කරන්නේ. ඒ නිසා ඉතින් මේ දැන් ওই විදිහට අපි යනවා. බලන්නකෝ. ඒ ගිහිල්ලා මෙතනින් මේ අඩිය තදට තියලා යන්න බෑ. වැටෙන සයිස්. ඒ හින්දා මේ ඔන්න බලන්න. මෙතනින් එහාට ගිහිල්ලා මෙතන යනවා. ඊතන නිකන් ගෙයක් වගේ එකක් තිබුණා. එහෙම එකක්. පේනෝනේ පැත්තේ ලස්සන. ගොඩක් අය හරි අමාරුවෙන් යනවා ඉතින්. ගොඩක් හයියෙන් දුවන්න එහෙම බෑ මේක ඇතුලේ. ඒ මොකද හැමතැනම අයිස් මඩ. අසුන් ඉතින් ඔයා දන්නවනේ යන්කෝ ඔයා කලින් ආපු යන්නේ. අපි ආපු 7 දෙනාම කොහොම හරි ගියාර ඈතින් එන්නේ මම කොහොමත් ඉතින් පිටිපස්සෙන් ඈතින් එන්නේ. මොකද මම නෙතන ඉන්න පුංචිම කෙනා. ඒ නිසා මන් ටිකක් හිමීට තමයි එන්නේ. පේනවනේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපි ආපු ගමන. ඕගොල්ලෝ අපිත් එක්ක ඉතින් මගේ මේ මුළු වීඩියෝ එක පුරාම රැඳිලා හිටිය ඕගොල්ලන්ට බොහොම ස්තුතියි. ඉතින් හැම වෙලාවෙම හැමෝම වීඩියෝ කරපු මේ ඉන්නේ මගේ මහත්තයා. මෙයා තමයි අපි හැමෝම මේ විදිහට ලස්සනට වීඩියෝ එකකට ගත්තේ. ඉතින් එයාගේ වැඩේ ඕක තමයි. පොඩ්ඩ බැරි වෙනකොට අයිස් අරගෙන ගහන්නයි උඩ දාන්නයි තමයි එයා කරන්නේ. අර උඩ තියන්නේ. ඉතින් එහෙනම් මෙච්චර වෙලා මාත් එක්ක හිටපු ඕගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. මේ වීඩියෝ එක නරඹපු ඔයාලට ගොඩාක් ස්තුතියි. තා පොඩි වීඩියෝ එකක් තියෙනවා. ඒක හිම බලන්න ගිය ගමනේ අපේ අවසාන කොටස. ඒකත් අරගෙන ඉක්මනින්ම ඔයගොල්ලෝ හම්බෙන්න එනවා කියන බලාපොරොත්තුවේ ඇතුව ඉතින් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඒ වගේම අපිත් එක්ක රැඳිලා හිටිය ඔයාලට බොහොම ස්තුතියි. ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, මගේ channel එක subscribe කරන්න. එහෙනම් බොහොම ස්තුතියි. අපිත් එක්ක මගේ වීඩියෝ බලන ඕගොල්ලෝ හැමෝටම ආයෙත් අලුතෙන් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න. එහෙනම් අදට ගිහින් යන්න හැමෝටම බයි.